ඔයා ටීනේජ් කෙනෙක් නම් ඔන්න ඔයාගේ ස්කින් එකට ගැලපෙනම විදිහේ ස්කින් කෙයාර් රූටින් එකක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. මොකද ගොඩාක් වෙලාවට ටීනේජර්ස්ලා ඉන්නවා මගේ වීඩියෝස් බලන. හැබැයි ඉතින් මම ගොඩක් වෙලාවට අර ටිකක් වැඩිහිටි කට්ටියට කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ යූස් කරන්න ගියාම ඒගොල්ලෝගේ ස්කින් එකේ එක විදිහේ කොම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි මම හිතුවේ ටීනේජර්ස්ලාට ගැලපෙනම විදිහේ ස්කින් කෙයාර් රූටින් එකක් සහ ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා. පළවෙනිම දේ ඇවිල්ලා ඔයා ඉස්සෙල්ලම හඳුනගන්න ඕන ඔයාට තියෙන මොන වගේ ස්කින් ටයිප් එකක්ද කියලා. බේසික්ම ස්කින් ටයිප් හතරෙන් කොයි එකද කියලා තමයි ඔයා බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්ද, ඩ්‍රයි ස්කින් එකක්ද, නෝමල් ස්කින් එකක්ද, එහෙම නැත්නම් අර ඩ්‍රයි ඔයිලි දෙකම තියෙන කොම්බිනේෂන් ස්කින් එකක්ද කියන එක. මේක හරිම ඉම්පෝටන්ට්. මොකද ඔයා ප්‍රොඩක්ට් එකක් තෝරගනිද්දී ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙනම විදිහේ ප්‍රොඩක්ට් එකක් තමයි ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඉතින් ඒ විතරක්ම නෙවෙයි. ඔයා ඊළඟට බලන්න ඕනේ ඔයාගේ ස්කින් එකේ මොන හරි කන්ඩිෂන්ස් තියෙනවද කියලා. විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එකේ සෙන්සිටිවිටි එකක් තියෙනවද? එහෙනම් නැත්නම් ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක්ද කියලා. ගොඩක් දෙනෙක් පටලව ගන්නවා මේ සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා කියලා කිව්වම එයාගේ ස්කින් එකට ඔයිලි සෙන්සිටිව් වෙන්න බෑ, ඩ්‍රයි සෙන්සිටිව් වෙන්න බෑ කියලා. හැබැයි එහෙම නෙවෙයි. ඇත්තටම ඔයාට කලින් කිව්ව ස්කින් ටයිප් හතරෙන් මොන දේ තිබ්බත් ඒ හා සමානවම මේ සෙන්සිටිවිටි එක තියෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඔයා අර කිව්ව ටයිප් එකට අමතරව ඔයා ප්‍රොඩක්ට්ස් තෝරගන්න ඕනේ සෙන්සිටිව් ස්කින් එකට ගැලපෙනම ප්‍රොඩක්ට්ස්. ඊට අමතරව ඔයාගේ මුනේ පිම්පල්ස් ඇක්නි තියනවාද? ඒ කියන්නේ ඇක්නි ප්‍රෝන් ස්කින් එකක්ද ඔයාට තියෙන්නේ? එහෙමත් නැත්නම් ප්‍රීමචුවර් ස්කින් එකක්ද තියෙන්නේ? ඒ කියන්නේ ඔයාගේ වයසට වඩා ඔයාගේ ස්කින් එකේ ටිකක් ඒජින් ප්‍රොසෙස් එක වෙලා තියෙනවාද? රින්කල්ස් ඒ වගේම ෆයින් ලයින් සමහර තැන්වල තියෙන කට්ටිය ඉන්නව නැතුව නෙමෙයි. මොකද තරුණ වියේදීම සමහර අයගේ ඇඟේ හයිඩ්‍රේෂන් නැති නිසා, අවුවට ගිහිල්ලා UV ඩැමේජ් එක නිසා, එක එක හේතු කාරණා නිසා ඔයාගේ ස්කින් එක වයසට වඩා වයස වෙනම තියෙන්න පුළුවන්. ඉතින් කන්ඩිෂන්ස් මොන හරි තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් ස්කින් කෙයාර් ස්ටෙප්ස් ගැන කතා කරනකොට ඔයාට ගොඩාක් ප්‍රොඩක්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනියටම ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මූණ හොඳින් පිරිසුදු කරන්න පුළුවන් විදිහේ ෆේස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක්. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙනම විදිහේ ප්‍රොඩක්ට් එකක් ඔයාට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයා මාකට් එකට ගිහාම ඔයාගේ බජට් එකේ හැටියට ඔයාගේ ස්කින් ටයිප් එකේ හැටියට ඔන්න ඔයාට ප්‍රොඩක්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම ඔයාට ඇඩ්වයිස් කරන්නේ ගොඩාක් අර ස්කින් බ්‍රයිට්නින්, හාෂ් කෙමිකල්ස් තියෙන දේවල් ගන්න එපා. ඉතින් විශේෂයෙන්ම ප්‍රොඩක්ට් එකක් තෝරගන්නදී සල්ෆේට්ස් ෆ්‍රී ප්‍රොඩක්ට් එකක් තෝරගන්න එක ගොඩාක්ම ඉම්පෝටන්ට්. මොකද මෙතනදී සල්ෆේට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් ඔයා පාවිච්චි කරන්න පොඩි වයසේදීම ඔයා ඒ වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ඔයාගේ ස්කින් එකේ ඩැමේජ් එක වැඩි ටිකක් 20s 30s වලට එනකොට. ඒ නිසා පුළුවන් තරම් ටීනේජ් අවදියේ ඉඳන්ම ඔයාලට පුළුවන් නම් සල්ෆේට්ස් ෆ්‍රී ෆේස් වොෂ් ක්ලෙන්සර්ස් තෝරගන්න. මේක ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙවි ඔයාගේ ඉදිරි අනාගතයේ ස්කින් වලට. ඊළඟට දෙවනි ප්‍රොඩක්ට් එක විදිහට ඔයාට ඕනම වෙන දෙයක් තමයි හොඳ එක්ස්ෆෝලියේටර් එකක්. ඉතින් මැරුණු සෛල කියන දේ තරුණ මහලු ભેදයක් නැතුව හැමෝගෙම මූණේ ඇති වෙනවා. ඉතින් එක්ස්ෆෝලියේටර්ස් ගැන කතා කරනකොට ගෙදර හදාගන්න ඒවා පාවිච්චි කරන්න යන්න එපා. විශේෂයෙන්ම සීනි එකතු කරලා තියෙන ඒවා නම් ගාන්න හිතන්නවත් එපා. මොකද ස්කින් එක ඩැමේජ් වෙනවා. ඒකට ඔයාට පුළුවන් ටිකක් මයිල්ඩ් එක්ස්ෆෝලියේට් එකක් තෝරගන්න. කෙමිකල් එක්ස්ෆෝලියන්ට් පොඩි කාලෙදි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හරියන්නේ ගොඩක්ම මයිල්ඩ් එක්ස්ෆෝලියේට් එකක් තමයි හරියන්නේ. ඒකත් සතියට එක දවසක් වගේ ස්ක්‍රබ් කරොත් හොඳටම ඇති. මේක මූලික වශයෙන්ම කරන්නේ ඔයාගේ මුණේ පිම්පල්ස් ඇක්නි වගේ දේවල් එනවා නම් විශේෂයෙන්ම ඒ දේවල් නවත්ත ගන්නත් පුළුවන්. ඔයාගේ පෝස් ක්ලොග් වෙලා තියෙනවා නම් ඒ දේවල් අන්ක්ලොග් කරගන්න පුළුවන්. මැරුණු සෛල එකතු වෙලා තියෙනවා නම් ඔන්න මේ දේවල් පවා ඉවත් කරගන්න පුළුවන් හැකියාවක් මේ ස්ක්‍රබ් කරන එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රොඩක්ට් එක විදිහට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ප්‍රොඩක්ට් එකක් තමයි සන් බ්ලොක් එකක් කියලා කියන්නේ. විශේෂයෙන්ම ටීනේජර්ස්ලා හැමතිස්සෙම ඉස්කෝලේ යනවා, ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් කරනවා, ක්ලාසස් යනවා. ඉතින් මේ කාලෙදි අපි නොකරපු දෙයක් තමයි මේ සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරන එක. ඒ නිසා අපිට 20s 30s වලදී අපේ ස්කින් එකේ ටිකක් ව්‍යාකූල තත්ත්වයන් වලට මුහුණ දෙන්න උනා. ඒ නිසා තමයි ඕගොල්ලෝම දැනුවත් කරන්නේ. ඉතින් පුළුවන් තරම් ඔයාගේ ස්කින් එකට ගැලපෙන විදිහේ සන් ස්ක්‍රීන් එකක් නැත්නම් සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම SPF 30ට වඩා වැඩි අගයකින් තියෙන SPF 50ක් විතර ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. ඔයාගේ ස්කින් එක ගොඩාක් දුරට පරිස්සම් කරගන්න පුළුවන් අපිට. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දවල් වෙලාවේ කියන්නේ එකමාර 4 කියන වෙලාවල් වලදී ඔයගොල්ලෝ ගොඩාක් එළියේ ඉන්නේ. ඉස්කෝලේ ඇරලා ගෙදර එන්නේ වෙලාවට, ක්ලාස් යන්නේ වෙලාවට. ඉතින් අර තද අවුව තියෙන වෙලාවේ වගේම ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිසස් තියෙන්නේ වෙලාවට. ඉතින් ඒ නිසා තද අවුවේ මේ දේවල් කරද්දී ඔයාගේ ස්කින් එක බර්න් වෙන්න පුළුවන්. ඒ නිසා SPF 50ක සන් බ්ලොක් එකක් අනිවාර්යයෙන්ම ඔයා ලබා ගන්නම ඕනේ.
ඉතින් ඔයාලට තියෙන oily skin එකක් නම් අනිවාර්යයෙන්ම gel based product එකක් ගන්න. dry skin එකක් නම් ඔයාලට cream based product එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ products තුන තමයි ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ. ගොඩක් වෙලාවට එක එක විදිහේ night cream වර්ග, ඒ වගේ serum, toners එම ගොඩාක් teenagers ලට අවශ්‍ය නැහැ. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. විටමින් C වගේ දෙයක් අන්තර්ගත කරලා තියෙන ඒවා කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලොකුවට සීරම්ස් ඒ දේවල් ටීනේජ් වයස කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ස්කින් එකේ මොනවා හරි මම අර කලින් කිව්වා වගේ කොම්ප්ලිකේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ සෙන්සිටිව් ස්කින් එකක් නම් හරි නැත්නම් විශේෂම ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් හරි අන්න ඒකට ට්‍රීට් කරන්න පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් මෙන්න මේ දේවල් වලට ට්‍රීට් කරන විදිහේ ප්‍රොඩක්ට්ස්. එතකොට සීරම් එකක් ඒවා සුවපත් කරන විදිහේ සීරම් එකක් ක්‍රීම් එකක් ගෑවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට ඒ කොම්ප්ලිකේෂන්ස් කිසිම දෙයක් නැත්තම් ඔයාට අවශ්‍ය වෙන්නේ ක්ලෙන්සර් එකක්, ඒ වගේම හොඳ ස්ක්‍රබ් එකක්, ඒ වගේම සන්බ්ලොක් එකක් තමයි ඔයාට අත්‍යවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ඔප්ෂනල් දෙයක් විදිහට මොයිස්චරයිසර් එකක් තියාගන්න පුළුවන්. හැබැයි ඔයාට සීරම්ස්, අර මං කලින් කිව්වා වගේ ටෝනර්ස්, එක එක විදිහේ ඇම්පියුල්ස් මේ වගේ දේවල් ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. කන්ඩිෂන් එකක් තියෙනවා නම් පමණක් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් කාගෙන් හරි හරියට දැනගෙන කරන්න. ඔයගොල්ලෝ යාළුවෝ පාවිච්චි කරා කියලා කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට මම දකිනවා ටීනේජ් වයසේ කට්ටිය මගේ මේ යාළුවා ගෑවා, අර යාළුවා ගෑවා, මගේ අක්කි ගෑවා, කසින් ගෑවා කියලා නානා ප්‍රකාර ප්‍රොඩක්ට්ස් try කරනවා. ඉතින් ඒ හරහා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මම ඕන තරම් දැකලා තියෙනවා ටීනේජ් වයසේ ළමයි ගොඩාක් බ්ලීචින් ක්‍රීම් ගාලා ඒ වගේ මූණ විනාශ කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලෝගේ ස්කින් එකේ තියෙන කල එක අපිට වැඩි කරන්න පුළුවන් ඕගොල්ලෝගේ ඒජ් එකත් එක්ක. ඒක ගැන පොඩ්ඩක්වත් වද වෙන්න එපා. මොකද මම ඕන තරම් දැකලා තියෙනවා තරුණ කාලේ කියන්නේ පොඩි කාලේදී ටිකක් අවපැහැවෙලා තියෙන ස්කින් එක ටිකක් ලොකු වෙනකොට ලස්සනට ග්ලෝ වෙලා එන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ වෙලාව බ්ලීචින් ක්‍රීම් ගාලා නෙමෙයි. අර කාලයත් එක්ක අවුවට යන ප්‍රමාණය අඩු වෙලා හරි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එකතු වෙලා හොඳ පෝෂණ සත්කාරයන් එකට එකතු වෙලා ෆේෂියල්ස් එහෙම කරද්දි ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඉතින් තරුණ වයසේදී ඔය බ්ලීචින් ක්‍රීම් කියන වසංගතේ ගාලා මූණ නාස්ති කරගන්න එපා. මොකද ඒකෙන් වෙන ඩැමේජ් එක අපිට රිකවර් කරගන්න ගොඩාක් අමාරු වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔය ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඔයාලට බලන්න කැමති නම් මොන වගේ වීඩියෝස් බලන්න කැමති කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි යාළුවොත් එක්ක මේ වීඩියෝ එක බලන්න, බෙදා හදා ගන්න, ෂෙයා බටන් එක ක්ලික් කරන්න.